පොඩ්ඩක් අපේ අයට අපි මේක දැන් මේ property app එක ensolanka.lk/property බොහොම සරලව තියෙන නිසා property කියා නැතුව property කියලා දුවේ. එතකොට ensolanka.lk කියන්නේ main site එක. ඒක යටතේ property තියෙනවා, rentals තියෙනවා, affiliates තියෙනවා, ඒ වගේම මේ hosting කියලා තියෙනවා. කියන්නේ ඒක මේ අපි events organize කරන ආයතන restaurant අනම්මනම් ඒ වලට ඒ වගේ මේ apps ගණනාවක් තියෙනවා. මේ අපි ඒ tourism පැත්තට නැත්නම් අපේ මේ විදේශ ගෙස්ට්ලා ලංකාවට ඇවිල්ලා ඒ අයට අදාළ සර්විසස් ලබා දෙන සර්විසස් කීපයක් වෙනුවෙන් තමයි ඒ apps තියෙන්නේ. හැබැයි ඒක ඍජුවම සම්බන්ධ නොවුනට මේ property app එක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා සමහර අයට. මේ property app එක මේකට සම්බන්ධ වෙන්නේ දැන් ඇත්තටම කියනවනම් මේක වෙනත් විදිහට දානවට වඩා මේකෙම ඉඳගෙන ඉන්න අයට සමහරලාට rental app එකට ගෙස්ට්ලට මේක මේ property එක rent කරන්න උවමනා වුණොත් සම්බන්ධ වෙන්න ඩිරෙක්ට්ම පුළුවන්. කෙලින්ම ආයෙ වෙනම register වෙන්නේ නැතුව එයාට මේ විදිහට මේ activate rental loan access කියලා. ඒ වගේම මේ ගෙවල් ඉඩම් පිටරට ඉඳගෙන තමාගේ ගෙවල් ඉඩම් මේ නඩත්තු කරගන්න ඕන අය තමයි මේ property app එකට සම්බන්ධ වෙන්නේ. දැන් මේ අයම තමයි අපිට ගොඩක් වෙලාවට ලංකාවෙන් එහාට ගිහිල්ලා ජීවත් වෙන, ඉගෙන ගන්න, වැඩ කරන අයගේ ඉඩම් මේ තියෙන්නේ. බලන්න වෙන්නේ. ගොඩක් වෙලාවට මේ අපි ටාගට් කරලා තියෙන්නේ. ඒතර ඒ අයටම අපි ග්ලෝබල් ඇම්බැසඩර් කෙනෙක් විදියට මේ ලංකාව ප්‍රොමෝට් කරන්න, ශ්‍රී ලංකාවේ ජීවිතය, ශ්‍රී ලංකාවේ බොහොම අඩු වියදමින් තා හොඳ ජීවිතයක්, ක්වොලිටි ජීවිතයක්, ටැක්ස් ෆ්‍රී යාලගේ ආදායම් තියෙනවා නම් මෙහෙට ගේන්න පුළුවන්, ටැක්ස් ෆ්‍රී ජීවත් වෙන්න පුළුවන්, වීසා ප්‍රොපර්ලි වීසා ගන්න පුළුවන් අද නීතිය යටතේ. එහෙම ඉතින් ඒ අයට මේ එන අයට මේ ඒ අයව ප්‍රොමෝට් කරන්න, ඒ අයට මෙහෙට එන්න. මොකද ලංකාව ප්‍රොමෝට් කරන්න කාටවත් පුළුවන්නේ. ලංකාව ගැන ආඩම්බරෙන් කොහොමද කතා කරනවා. ඒ කතා කරන එකට ඇෆිලියේට් කෙනෙක් විදියට, ග්ලෝබල් ඇම්බැසඩර් කෙනෙක් විදියට අපේ ඇප් එකේ සම්බන්ධ වෙලා මේ ඇප් එකට මේ යොමු කරලා ඇප් එකේ ලියාපදිංචි වීම මුලින් හල්ලි ගෙවන්න ඕනේ නැහැ. කෙනෙක්ට just ඔයා try කරන්න මේ ඇප් එකේ ලියාපදිංචි වෙන්න. මේකේ තියෙනවා විස්තර, මේකේ තියෙනවා ඔක්කොම දේවල්. මේකෙන් සම්බන්ධ වෙනන් පස්සේ ඔයාලට එහෙ ගිහිල්ලා මොන වගේ මේ ගෙවල් ඉඩම් තියෙනවද, මේ රෙන්ටල් අවස්ථාව මොනවද, ඩේටිං සම්බන්ධ වෙන්න පුළුවන් අය ඉන්නවා. එතකොට මේ වගේ වෙන සම්බන්ධ යාලගේ ඉවෙන්ට්ස් වලට තියෙන ආයතන, රෙස්ටොරන්ට්ස් අනම්මනම් කවානාස් ඒ වගේ දේවල් තියෙනවා කියලා කියන්න. කිවීම තුළ මෙහෙට එන අය කන්ෆර්ම් කරලා මෙහෙට එන අයගේ සර්විස් ෆී එකෙන් 20%ක් ආදායමක් අමතර ආදායමක්. ඒ ආදායමම පාවිච්චි කරලා යාලට පුළුවන් එයාලගේ මේ ප්‍රොපර්ටි කෑයගේ ලියාපදිංචිලා ඉන්නවා නම් ඒ ආදායමම පාවිච්චි කරන්න පුළුවන්. මේ ඉඩම් ගෙවල් ටික ලංකාවේ බලා ගන්න. මේක තමයි අපේ concept එක. ඒක නිසා මේ ප්‍රොපර්ටි කෑයක මේකට මේ අපේ tourism මේ app එකට මේ live in Sri Lanka platform එකට සම්බන්ධ වෙන්න. ඉතින් මේක home in Sri Lanka. ලංකාවේ ගයක් තියෙන අයට. එතකොට ඒ අයට මේකට ලියාපදිංචිලා ඉන්න අතරතුර කැමති නම් කෙලින්ම ඇෆිලියේට් කෙනෙක් විදිහට වෙනම ලියාපදිංචි වෙන්න ඕනේ. මේක ඇක්ටිවේට් කරලා එතනට ගිහිල්ලා වැඩිදුර විස්තර බලන්න පුළුවන්, සම්බන්ධ වෙන්න පුළුවන්, ආදායම් උපයන්න පුළුවන්. ඒ ආදායමම මෙතනට ගෙවීම් කරන්න, පාවිච්චි කරන්නත් පුළුවන්. එයාලගේ wallet එකට එන නිසා. මේ ඉතින් මම පොඩ්ඩක් පෙන්නන්නම් මේකේ රෙජිස්ටර් වෙන්න එච්චර අමාරු නෑ. මේකේ සිංහලෙන් ඉංග්‍රීසි තුනෙන්ම මේ සිංහලෙන් කිව්වත් සිංහලෙන් මේ විස්තර ටික එනවා. ඒ වගේම තමිල් වුණත් තමිල් විස්තර එක, තමිල් වීඩියෝ එක විතරයි තව අපි අප්ලෝඩ් කරන්න තියෙන්නේ, හදන්න තියෙන්නේ. ඉංග්‍රීසියෙන් කොහොමත් මේ විස්තර ටික ඔක්කොම ටික තියෙනවා. මේ ඔඩියෝ එකක් තියෙනවා, වැඩි ඩාක් විස්තර සාකච්ඡා කරලා තියෙනවා. මේකේ sign up වෙන්න නම් get property care නැත්නම් get care කියන යටතේ ගියොත් එහෙම මේ විදිහට කම්පැනි එකක්ද, ස්ටේට් ඕන කෙනෙක්ද, පුද්ගලෙක් කියලා මේ වගේ කොහෙද ජීවත් වෙන්නේ ආදී වශයෙන් තොරතුරු, නම, ඊමේල් එක, WhatsApp අංකය, ෆෝන් නම්බර් එක, current city, current country, contact මේ ලංකාවේ contact පුද්ගලයාගේ නමක්, ෆෝන් නම්බර් එකක් සහ කැමති නම් ප්‍රොෆයිල් පිටුරේ දාලා මේක ක්‍රියේට් කරන්න තියෙන්නේ. ඉතින් මේක ක්‍රියේට් කරපු ගමන් ඩෑෂ්බෝඩ් එකට යනවා. මම දැන් ක්‍රියේට් කර ඉන්නේ නැතුව මේ
dashboard එකට මේ sign in වෙන්නම් create කරපු account එකක් මේක අපි create කරපු account එකකින් sign in වෙන්න ඒ කියන්නේ log වෙන්න පුළුවන්. දැන් එයා එහෙම කරුවායින් පස්සේ යාට email එකක් එනවා, password username එනවා. මෙතනත් dashboard එකේ පෙන්නනවා temporary password username එකක්. එයා හදන්න ඕනේ නැහැ මුලින්ම. ඊට පස්සේ යාට පුළුවන් මේ password username යාට ඕන විදිහට වෙනස් කරගන්න. මම මේ මෙතන මේ login වෙලා පෙන්නන්නම්. password username මම මේ copy කරලා paste කරන්නේ මේ password අමතක වුණොත් forget password ගිහිල්ලා email එක දාලා ඒක කරගන්නත් පුළුවන්. ඒ ඔක්කොම හදලා තියෙන්නේ. මෙහෙම විදිහට sign in වෙන්න පුළුවන්. sign in වුණාම මේ විදිහට dashboard එකට යනවා. dashboard එකේ පෙන්නනවා එයාගේ විස්තර. එයාට අවශ්‍ය නම් profile එකට ගිහිල්ලා profile එක add කරන්න පුළුවන්. මේ විදිහට මේ එයාට ඕන නම් මේ profile image එක වෙනස් කරගන්න හෝ අප්ලෝඩ් කරන්න ඕනේ නැත්නම් නිකන් ඉන්නත් පුළුවන්. ඒ විදිහට එයාට පුළුවන් මේ ඕනම ආකාරයේ ෆොටෝ එකක් මේ විදිහට මේ මම උදාහරණයකට මම මේ ගත්තොත් මේ විදිහට Facebook එකේ වගේ මේ විදිහට ලස්සනට මම අනිත් ඇප් වලත් මේ පහසුකම් දීලා තියෙනවා. මේ විදිහට ආගන්න පුළුවන්. මේක තරම් වැදගත් කාරණාවක් නෙමෙයි. username password change කරන්න පුළුවන්. මේ dash ඒ ටික දෙමේ වැදගත්ම කාරණාව මේකේ property එකක් add කරන්න. දැන් එයාට property එකක් add කරන්න මෙතන මෙහෙම ගියාම මෙතන property name එක දීලා property type එක මොකක්ද ගියක්ද ඉඩමක්ද හිස් ඉඩමක්ද මේක කට්ටිය ජීවත් වෙනවද නැද්ද town එක ලංකාව ඔක්කොම town ටික තියෙනවා ලංකාව district ටික තියෙනවා ඒ වගේම address එක දාන්න පුළුවන් Google map link එකක් තියෙනවා නම් වඩා හොඳයි නැත්නම් නොදාන්න පුළුවන් ලේසි ඒ වගේම මේ ඔක්කොම විස්තර පුරවන්න ඕනේ ඒ ටික දැන් පස්සේ මේ ඉඩමක් නම් outdoor විස්තර purchase කොච්චරක්ද මේ අක්කර වලින් තියෙන්නේ ගියක් තියෙනවා නම් ඒකේ කාමර ප්‍රමාණය building කීයක් තියෙනවද building එකේ කාමර කීයක් තියෙනවද bathroom කීයක් තියෙනවද ඒ වගේ property condition එක මේ කොට පරණද අවුරුදු කීයක් පරණද හොඳ මට්ටමේ තියෙනවද ඒ වගේ තව boundary lines තියෙනවද gate එකක් තියෙනවද ඔය වගේ ඒවා ටික් කරන්න පුළුවන් කැමති නම් water connection තියෙනවා electric තියෙනවා ඒ විදිහට දාලා විතරක් තමයි තමාට වෙන විශේෂ විස්තරයක් තියෙනවා දාලා save කරන්න තියෙන්නේ එතකොට මේ property එක list වෙනවා දැන් property list වුණාම මේ dashboard එකේ පෙන්නනවා එයාට මේ property එක මේ විදිහට එයාගේ තව ඉඩම් තියෙනවා නම් මෙන්න මෙහෙම දාන්න පුළුවන්. දැන් මම මෙතන කරපු එකක් ඒ විදිහට දාලා තියෙනවා මේ එයාගේ ෆොටෝ එකක් උත් දාලා ඒ කියන්නේ ඒ ඉඩමේ ෆොටෝ එකක් දාන්න පුළුවන්. ඒ විදිහට තියෙන්නේ. මේ විදිහට මේ විස්තර ටික සකස් කරන්න පුළුවන්. එතකොට අපි edit property ගියොත් මේ ආකාරයට ආයෙත් ඒ විස්තර වෙනස් කරලා save කරන්න පුළුවන්. ඒ වගේම යාට අමතර image add කරන්නත් පුළුවන් මේ manage image යටතේ. දැන් මේ image එකට අමතරව තව image එකක් මේ විදිහට ගිහිල්ලා image එකක් අරගෙන අප්ලෝඩ් කරොත් මේ images එනවා. දැන් මේ එක image එකක් මේක vacant land එකක් කියන යටතේ තියෙන්නේ vacant land එකක්. මේ වගේ ඉඩමක් තියෙන්න පුළුවන්. මේ තියෙන්න පුළුවන් ඉඩමක්. අතෙන් එයාට ඊට අමතරව property එකට ගියොත් මේකේ estimate එකක් view කරන්න පුළුවන්. මොකද එයාට services දැන් select services කියලා තියෙනවා. දැන් එයා ඉඩම දැම්මට එයාට ඉඩමේ මොනවද කරන්න ඕනේ කියන කාරණාව. දැන් මේක inspection report එකද නැත්නම් cleaning housekeeping interior cleaning මොනවාද මේක ටික් කරන්න තියෙන්නේ. ටික් කරොත් ඒක එකට ගණන් හිලාව හැදිලා පෙන්නනවා. garden outdoorද මේ vacant land කියලා එහෙමම කියලා. ওই විදිහට මේ services එයාට add කරන්න පුළුවන්. එතකොට මේකේ add කරලා තියෙන්නේ garden outdoor care කියන එක. ඉතින් ඒක එහෙම නැතුව එයාට vacant land care කියන එක විදිහට add කරන්න උනේතර මෙයා add කරා කියනකො මේ විදිහට. ඉතින් මේ සර්විස් එක ටික් කරලා දෙනොත් මේ අනිත් සර්විස් උතුනොත් ඒ සර්විස් වලට ගණන් හැදෙනවා. වෙනම. එතකොට අපි ගිහිලා බැලුවොත් ඒ property එකේ මේ view estimate එක
බැලුවොත් purchase 25කට මේ විදිහට $70ක් මේක රියලිස්ටික් නොවෙන්න පුළුවන්. $70ක් හදලා තිනවා කියන්නේ යාට බේස් වැලියු එකක් කොහොමද තියෙනවා $10ක් ඕනම ඉඩමක මේ කියන්නේ මේ වගේ සර්විස් එකේ මේ සර්විස් එකේ සර්විසින් සර්විස් වෙනස් වෙනවා. total මේ යාට 60ක් $60ක් හැදෙනවා. පර්ච් 25ක් තියෙන නිසා මේ 10න් 10ට ගණන් අඩු වෙනවා. එතකොට එයාට පර්ච් එකට $2.40ක් ගානේ වැටිලා තියෙන්නේ. එතකොට අඩුම ගානේ යාට වැටෙන්නේ 0.6 තුනයි කියන්නේ 200ක් විතර වගේ. ඒ ගානේ වෙන්නේ ගොඩක් ලොකු මේ පර්චස් මේ 100ක් 150ක් යනකොට මේ ඉතින් මේකට රුපියල් 20000ක් විතර වගේ හැදිලා තියෙනවා පර්චස් 25ක සම්පූර්ණයෙන්ම ක්ලීන් කරන්න. එතකොට දැන් මෙතන මේ 20 ටික දැන් එයා හදලා තියෙනවා. එයාට පුළුවන් submit review කියලා submit කරන්න. ඉතින් තාම payment center එකට ගියොත් මේකේ payments මුකුත් පෙන්වන්නේ නැහැ. මොකද එයා තාම එයා submit කරලා නැහැ. ඒ වගේ මේ submit කරපු details අපි approve කරලා එයාලට වෙනස් කරලා quotation එකක් දීලා ඒක approve වුණා quotation එක finalize කරපුවම තමයි මෙතන පෙන්වන්නේ due payment එකක් තියෙනවා කියලා. එතකන් එහෙම පෙන්වන්නේ නැහැ. එතකොට අපි property my properties කියන එක ඔන්න කියවුත් view details okay view estimate ගියා. අපිට තව add another property තියෙනවා. ඒකටත් අපි services add කරන්න පුළුවන්. add කරන services වලට අනුව මිල ගණන් හදනවා. මේ විදිහට submit කරන්න පුළුවන්. දැන් මේ විදිහට submit කරපුවාම submitted. දැන් මේක අර කලින් එක draft එකක් විදිහට තියෙනවා save වෙලා අපිට submit review submit වෙන්නේ නැහැ. අපි දකිනවා එහෙම කෙනෙක් ලියාපදිංචිලා තියෙනවා submit කළා නැහැ කියලා admin එකේ. ඉතින් දැන් submitted. දැන් එතකොට අපි ඒ review කරලා submit කරායින් පස්සේ තමයි ඒක review කරලා අපි visit එකක් කරනවා නම් එයාලට visit එකක් ඒක කරලා අපි අනිත් ඒවාට යනකම quotation එකක් අනුමත කරන්න. නැත්නම් අර තියෙන price එකම ඕකේ නම් ඕකේ. එහෙම නැත්නම් අපි බලනවා නෑ ඔය කිව්වට මේ ෆොටෝ එක තිබුණාට දැන් ඊට වඩා කැලෑ වෙලා ඊට වඩා ප්‍රශ්න තියෙනවා. මේ අපිට මේකට additional charges දාලා වෙනවා කියලා අපි plan එකක් මේකට මේ payment plan එකක් අපි දානවා. ඒ payment plan එකක් අපි යොදපුවාම යාලට ඒක බලන්න පුළුවන්. ඒකට due payment එකක් විදිහට තියෙනවා කරනවා නම් ඒක යාට approve කරලා ඒකට ගෙවු එයා ඕකේ නම් යාට තියෙන ගෙවන්න. නැත්නම් අපිත් එක්ක සම්බන්ධ වෙලා negotiate කරලා කතා කරගන්නත් පුළුවන්. ඊට අනුව අපි ඒ plan එකේ නෑ මෙච්චර මේ දේ ඕනේ අර මේ ටික වුණාම ඇති. ඒකට අපිට මේ payment plan එකක් හදලා දෙන්න කියලා. දැන් $70 කියන එක ට වඩා අඩු plan එකක් වෙන්න පුළුවන්. නැත්නම් වැඩි වෙන්න පුළුවන්. නැත්නම් අපිට බලලා ඉවරලා $70 ඕකේ නම් $70. නැත්නම් ඒක එතන එච්චර $70ක් ගන්න ඕනේ නැහැ. දුර අඩුයි ළඟයි. ඒකට මේ ඇට වඩා අඩු price එකක් දෙන්න පුළුවන්. තමයි මේක calculate මේක ඊට වඩා නිවැරදිව එන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේකේ අනිත් පැත්තක් තියෙනවා. මේකේ admin පැත්ත. ඒකෙදි අපිට මේකේ quotation හදන්න මේ view කරන්න යාළුවගේ අවස්ථාවතු approve කරන්න දැන් මේ submit කරපු review කරන්න ඔක්කොම දේවල් තියෙනවා. ඉතින් මේක හරිය ලේසි. මේකේ home page එක මේ විදිහට තියෙනවා. මේක භාෂා තුනෙන් මේ ඕන වෙලාවක මේ බලන්න යන්න පුළුවන් විදිහට මම මේක මේ floating plot එකක් විදිහට දැම්මේ නැත්තම් මේක තැනක ඉඳලා තිබුණොත් ඒක පේන්නේ නැහැ. නිසා කොයි මේ ෆෝන් බැලුවත් මෙතනට යනවා. මෙතන dashboard එකට කොයි වෙලාවෙ බැලුවත් යන්න පුළුවන් නිසා තමයි මේක මේ විදිහට ලේසි කරන්න පුළුවන් තරම් දේවල් දාගෙන නැත්තම් dashboard එකේ link එක හොයාගන්න පුළුවන්. මොකද ෆෝන් එකේදී මේ උඩ බාර් එක පේන්නේ නැහැ. දැන් ෆෝන් එකේදී ඔයාලට මේක කුඩාවට පේන්නේ. මම පෙන්නන්නම් මේ විදිහට පේන්නේ. ෆෝන් එක උනාම වෙන මේ ආකාරයට තමයි පේන්නේ. ඉතින් මේ යටිකට යන්න ඕන. ඉතින් ඒ නිසා තමයි මේවා උඩට පෙන්නන්න දාලා තියෙන්නේ. right අපි dashboard ගියොත් ඒ විදිහට right no සාමාන්‍ය තත්ත්වයෙන් නම් about එක යටතේ අපේ ආයතනය ගැන විස්තර තියෙන්නේ. අපේ ඉන්න පිරිස එතකොට services සම්බන්ධ විස්තරයක් තියෙනවා මේකේ. මේක පැහැදිලි කරගන්න ඕන නම් calculator එක කොහොමද වෙන්නේ කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා. calculator එන්න අඩු වෙන විදිහට හදලා තියෙනවා. MC ඉදිමත් විදිහකට කියන්නේ purchase පහක් තියෙනකොට ගාන නෙමෙයි purchase 100ක් වෙනකොට purchase එකට ගෙවන ගාන අක්කරයකට ගෙවන ගානත් එහෙම අඩු වෙනවා. මේ වගේ මේ මෙතනුත් යන්න පුළුවන්
contact කරන්න පුළුවන් අපිට email එකක් අපිට එවන්න පුළුවන් විස්තරය අහලා sign up වෙන්න කලින් ඕන නම් අපේ මේකේ අපේ WhatsApp අංක තියෙනවා ලංකාවේ සහ US global email තියෙනවා මේකට අපිට කතා කරන්න පුළුවන් මේ ඒ විදිහට මම sign out වුණොත් එහෙම සාමාන්‍ය page එක අලුතෙන් කෙනෙකුට පේන්නේ මේ විදිහට මේක එක්කෝ sign up වෙන්න sign in වෙන්න පුළුවන් මේ ටික බලන්න පුළුවන් get එයා කියලා එයාට sign up වෙන්න පුළුවන් මේ විස්තර ටික තියෙනවා ඒක පැහැදිලි මදි නම් සිංහලෙන් හෝ දෙමළෙන් හෝ ඒ විස්තර ටික බලලා මෙන්න මේක download කරගන්න පුළුවන් මේ නැත්නම් view කරන්න පුළුවන් මේ විදිහට මේ සිංහල විස්තරය එහෙම නැත්නම් එයාට ඒක මේ විදිහේ short overview එකක් තියෙනවා පොඩක් graphical එකක් ඒක ටිකක් ෆයිල් එක ලොකුයි මොකද මේ ඒකේ විස්තර මේ වැඩිපුර තියෙන නිසා ඒක view කරන්න පුළුවන් නැත්නම් ඒක download කරගෙන බලන්න පුළුවන් මම ඒක ටිකක් view වෙනකන් නම් දැන් මේ මෙතන audio එකක් තියෙනවා ආයුබෝවන් ඉතින් අද අපේ සාකච්ඡාව මොනවද විදිහට මේ වීඩියෝ එක බලන්නත් පුළුවන් එතකොට විස්තර ලබා ගන්න පුළුවන් හැම ආකාරයකම අපි ලබා දීලා තියෙනවා මේ විදිහට සිංහලෙන් විස්තරය මේ විදිහට තියෙනවා දෙමළෙනුත් මේ ආකාරයටම විස්තරය තියෙනවා මේක ටිකක් ෂෝට් විස්තරයක්